ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි, දවසක් චාලා තෙරණින් වහන්සේ වනාන්තරෙහි විවේක සුවයෙන් වැඩ ඉන්න වේලාවක එක්තරා බමුණු වේශයක් ගත්ත මාර දිව්‍ය පුත්‍රයා මේ තෙරණින් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ඔබතුමිය කුමකටද අකමැති කියලා. මේ තෙරණින් වහන්සේ මේ බමුණට කියනවා, බමුණ, මම ඉපදීමට අකමැතියි. බමුණ ප්‍රතිඋත්තර දෙනවා, මොන තරම් අන්ධපාල කතාවක්ද ඔබ කියන්නේ? නැත්තම් මොන තරම් මෝඩ පහත් කතාවක්ද කියන්නේ? ඉපදීමට අකමැති වෙන්න හේතුව මොකද්ද? ඉපදුනොත් නේද මේ ලෝකේ සුන්දරත්වය විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඉපදුනොත් නේද මේ ලෝකේ තියෙන වටිනාකම් ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. අර චාලා තෙරණිය බමුණට පිළිතුරු දෙනවා, බමුණ, උපන් තැනැත්තා මරණයටපත් වෙනවා. උපන් තැනැත්තා වයසට යනවා. උපන් තැනැත්තා ලෙඩ වෙනවා. උපන් තැනැත්තා කායික වශයෙන් පීඩා විඳිනවා. මානසික වශයෙන් පීඩා විඳිනවා. බැඳීම් නිසා පීඩා විඳිනවා. බැඳීම් නැතිවීම නිසා පීඩා විඳිනවා. උපන් සත්වයා කාමයන් හොයාගෙන ගිහිල්ලා බොහෝ දුකටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා. පීඩාවටපත් වෙනවා. එනිසා මං උපතට කැමති නෑ කිව්වා. මිත්‍රණිය අර බමුණට කියනවා, බමුණ, ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ජාතිය නැති කළා. උපත නැති කළා. නැති කරලා ඒ උපතක් නැති ජීවිතේ සතුට සැපේ අපිට පෙන්වා වදාලා. උන්වහන්සේ ඒ පෙන්වා වදාළ සැපේ සතුට හොයාගෙන මම යනවා. මට නැවත උපතක් කිසිසේත් කැමති වෙන්නේ නැහැ. මේ සංවාදයේ ඇතුලේ පින්වතුනි අපිට හරි වටින කතාවක් තියෙනවා. ජීවිතේ ගොඩක් මිනිස්සු පින්වතුනි මරණයට බයයි. අපි බය වෙන්න ඕනේ මරණයට නෙමෙයි. අපි බය වෙන්නට ඕනේ පින්වතුනි ඉපදෙන එකට. මරුණාම පින්වතුනි අපි ඉපදෙනවා. මිනිහ තියාගෙන හදන්න හැදුවට, වැළපෙන්න හැදුවට, ගුණ දොස් කිව්වට මරණ මොහොතේදී ආ ඉපදිලා ඉවරයි. කවුරු කුමන ආගමක, ජාතියක, කුලයක, නිලයක හිටියත් හුස්ම පොද යනකොට කොහේ හරි තැනක ඉපදිලා ඉවරයි. ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි මරණය ඇති වෙන වේදනාව, දුක, පීඩාව පමණයි. ඒ මරණයේ කෙලවර උපත තියෙනවා. ඒ උපතත් එක්ක ආයෙ මොකද වෙන්නේ පින්වතුනි? මේ ජීවිතයේ වගේම අපි ආපහු සැප හොයාගෙන යයි. හැබැයි මේ ජීවිතයේ වගේම අපි දුක් විඳී. ඒ නිසා කැමති වෙන්න එපා
උපතකට බුදුරජාණන් වහන්සේ උපත නැති කරලා අපිට පෙන්වා වදාලා උපත නැති කරන විදිය. එනිසා උපන් සත්වයෝ වෙහෙසිය යුත්තේ වැඩ කළ යුත්තේ උපත නැති කරන්න. ඒකට තමයි බුදුදහමේ ප්‍රතිපදාවක් තියෙන්නේ. එනිසා පින්වතුනි අපි මේ ප්‍රතිපදාව ඇතුලේ උපත නැති කරනවා විනා අලුත් උපතකට පාර හදා ගන්න එහෙම නැහැ. හැබැයි අපි යන්නේ පින්වතුනි අනික් පැත්තට. හැම මිනිස්සෙක්ම බලන්නේ පින්වතුනි මැරුණාම උපදින තැන හදා ගන්න. වරදක් නෙමෙයි. නමුත් බුදුදහමේ හැටියට පින්වතුනි උපතට නෙමෙයි පින්වතුනි අපි කැමති වෙන්න ඕනේ. නූපදින්න. මේ ලෝකේ යැත්ත ඉපදුනොත් දුක් ගොඩයි කියන එක තමයි. එනිසා ඔබ උත්සාහවන්ත වෙන්න මේ උපත නැති කරලා ජීවිතේ පරම නිෂ්ඨාව හොයාගන්න. සම්මා සම්බුදු සරණයි.